අද අපි බලන්නේ මෙහෙම හරි. ඔයාලා ඉපදුන දවසේ ඉඳන් ගත්ත හුස්මක් තියෙනවනේ. ඔයාලා ඉපදුන ගාම ගත්ත හුස්ම කවදාවත් ඔයාලා එළියට දාලා නැහැ. ඒ කියන්නේ ඒ හුස්ම තාමත් ඔයා ගාව ඒ විදිහටම තියෙනවා. හරි. අද අපි බලමු කතන්දරය. එතකොට ඔයාලට තේරෙනවා මේ අද කතා කරන්න යන්නේ පෙන්හැලි ධාරිතා ඒ සම්බන්ධ සෙට් එක. ඉතින් ඒක මතක තියාගන්න විදිය මම ලේසියෙන් කියලා දෙන්න. මෙන්න මෙහෙමයි. හරිද? දැන් පරිමාවක් නේ. ඒ හින්දා උඩ ගන්න මේ ප්‍රස්තාරය අපි පරිමාව. පරිමාව. මේ දෙන්නේ පරිමාව. මොකක් හරි කාලයක් තියෙන්න බෑ. මේ දෙන්නේ කාලය. මේ දෙන්නේ කාලය. හරිද? හරි. මම මේක කොටස් හතරකට බෙදනවා. මෙන්න මේ හතරකට බලමු. මේ එක කොටස. මේ ඊළඟ කොටස. මේ ඊළඟ කොටස. මේ ඊළඟ කොටස. ඇයි මේක මේ විදිහට බෙදුවේ කියලා මං කියන්නේ. හරිද? ඔයාලම කියන්නේ ඉපදුන ගාමම ගන්න හුස්ම කියලා. ඒ වචනේ ඇහුණානේ. මේ කියන්නේ ඉපදුන ගාමම ගන්න හුස්ම. හරිද? හරි. ඊට පස්සේ අපි හොඳට හුස්ම ගන්නවා. මේ දින අපි හොඳට ගන්න හුස්ම. හොඳට ගන්න හුස්ම. ඊට පස්සේ අපි හුස්ම පිට කරනවා. මේ දින අපි මේ පිට කරපු හුස්ම. ආයෙත් අපි සාමාන්‍ය විදිහට ඊට පස්සේ හුස්ම ගන්නවා පිට කරනවා. මේ දින අපි සාමාන්‍ය විදිහට ගන්න හුස්ම. මේ දින අපි ආයෙ සාමාන්‍ය විදිහට පිට කරන හුස්ම. හරි. හැබැයි අපිට පුළුවන් මේ විදිහට. හරිද? දැන් මම මේත් එක්කම නම් කරන්න. හරි. අපි සාමාන්‍ය විදිහට ගන්න හුස්ම සහ පිට කරන හුස්මට අපි කියනවා උදම් පරිමාව කියලා. උදම් පරිමාව කියලා. ඒ වගේම අපිට පුළුවන් සාමාන්‍ය හුස්ම ගන්නවට වඩා ඒ කියන්නේ වැඩිපුර හුස්ම ගන්න වැඩියෙන් පිට කරන්න. අර බලෙන් ගාලා පිට කරන්න. ඒ විදිහට පිට කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඒක. ඔන්න පිට කරන්න. ඒ පිට කරන එකට අපි කියනවා අතිරේක ප්‍රාශ්වාස පරිමාව කියලා. ප්‍රාශ්වාස කරන එකනේ අපි කරන්නේ බලෙන් පිට කරා. ඒ කියන්නේ ආශ්වාසය ප්‍රාශ්වාසයනේ. අතිරේක ප්‍රාශ්වාස. අමතර බලයක් දීලා පිට කරන්න පුළුවන් අතිරේක ප්‍රාශ්වාසය. අතිරේක ප්‍රාශ්වාසය. හැබැයි ජීවිතේට මෙතනින් පල්ලෙහාට පිට කරන්න බෑ. හරි. හරි. මෙතන හරි. මෙතන ඒ වගේම අපිට අමතරව හුස්ම ගන්න පුළුවන්. ඒකට අපි කියනවා අතිරේක ප්‍රාශ්වාස නෑ අතිරේක ආශ්වාස ආශ්වාසය අපි කරන්නේ ආශ්වාස පරිමාව කියලා. හරි. එතකොට මේ අපි ඉපදුන ගාම ගත්ත හුස්ම මොකද්ද? අපි ඉපදුන ගාම ගත්ත හුස්ම තමයි ශේෂධාරිතාව කියන්නේ. ශේෂධාරිතාව කියන්නේ අපි ඉපදුන ගාම ගත්ත හුස්ම. හරි. දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් මේක බෙදෙන කොටස් වල. හරිද? සාමාන්‍යයෙන් මිනිස්සෙක්ට ගන්න පුළුවන් උපරිම හුස්මයි පිට කරන්න පුළුවන් උපරිම හුස්මයි ප්‍රමාණයක් තියෙනවා. එහෙම වුණොත් අපි ජීවත් වෙන්නේ. ඒකට අපි කියනවා ජීවධාරිතාව කියලා. ජීවධාරිතාව කියලා. මේකට අපි කියනවා ජීවධාරිතාව කියලා. මේ ජීවධාරිතාවය වෙනස් වෙනවා ස්ත්‍රී පුරුෂ භාවය අනුව. සාමාන්‍යයෙන් ස්ත්‍රී කෙනෙක් නම් මේක තියෙන්නේ 3100ක් වගේ මිලිලීටර්. ඒ වගේම මේක පිරිමි කෙනෙක් නම් තියෙන්නේ 4800ක් මිලිලීටර්. දැන් මේ තියෙන නිකන් පෙන්හැලි ධාරිතාවක්. නිකන් නෙවෙයි ඕ පෙන්හැලි ධාරිතාවක්. එතකොට මේ ඔක්කොම පෙන්හැලි ධාරිතාවට අපි කියනවා මුළු පෙන්හැලි ධාරිතාව කියලා. මේ තියෙන්නේ මුළු පෙන්හැලි ධාරිතාව. මුළු පෙන්හැලි ධාරිතාව. සාමාන්‍යයෙන් මුළු පෙන්හැලි ධාරිතාව 6000ක් මිලිලීටර් කියලා තමයි කියන්නේ. මිලිලීටර් 6000. හරි. ඒ කියන්නේ මුළු පෙන්හැලි ධාරිතාව. සාමාන්‍යයෙන් දැන් අපිට ගන්න පුළුවන් උපරිම ලෙවල් එකේ හුස්ම තියන්නේ. ඒකට අපිට කියන්න පුළුවන් ආශ්වාස ධාරිතාව. ආශ්වාස ධාරිතාව කියලා. හරි. ඒ වගේම මේ කවදාවත් පිට කරන්න බැරි එකයි බලෙන් පිට කරන එකයි දෙකම අපිට කියන්න පුළුවන් ක්‍රියාකාරී ශේෂ ධාරිතාව කියලා. ක්‍රියාකාරී ශේෂ ධාරිතාව කියලා.
හරි. දැන් මෙහෙම කතන්දරයක් තියෙනවා. අපිට සාමාන්‍යයෙන් අපි රිද්මයක් විදිහට හුස්ම ගන්නවානේ. නිකන් normal අපි හිතලා නෙමෙයි හුස්ම ගන්න. හැබැයි ඒක සක්‍රීය ක්‍රියාවලිය. මේ හුස්ම ගන්න රිද්ම් එක තියෙනවා. ඒ රිද්ම් එකෙන් අපිට ගන්න පුළුවන් ප්‍රමාණය උදම් පරිමාව කියවනේ. සාමාන්‍ය උදම් පරිමාව මිලිලීටර් 500ක් කියලා කියන්නේ. හැබැයි මේ මිලිලීටර් 500ක් ගන්නවා කියලා කිව්වට අපි දන්නවා ඔයාලට පේනවා. අපේ ශ්වසන පද්ධතිය නිර්මාණය වෙනකොට මෙහෙම නාස්කුහරයෙන් ඇවිල්ලා ග්‍රසනිකාවට ඇවිල්ලා සොරාලයට ඇවිල්ලා ඊට පස්සේ ශ්වසනාලයට යනවනේ. මෙන්න මේ වගේ කොටස් වලදී පොඩි ප්‍රමාණ මේ වගේ එකතු වෙනවා. ඒ එකතු එහෙම විදිහට එකතු වෙනවා මිලිලීටර් 150ක් විතර. එතකොට අපේ පෙනහැලි වලට යන්නේ මෙන්න මේ 500න් 150ක් අඩු වෙලා. ඒ කියන්නේ මිලිලීටර් 350ක් විතර තමයි පෙනහැලි වලට ඇත්තටම අපිට යන්නේ. මේ එකතු වෙලා තියෙනවනේ මේ මෙතන පේනවනේ ඔයාලා. මේ එකතු වෙලා තියෙන්නේ මේකට අපි කියනවා ව්‍යුහික මල අවකාශ පරිමාව කියලා. ඒ කියන්නේ ඒක වැඩන්නේ නිකන් මැරිච්ච ප්‍රමාණයක් වගේ තමයි කියන්නේ. ඒ ටිකෙන් ඇති ප්‍රයෝජනයක් නැති හින්දා ව්‍යුහික මල අවකාශය කියලා කියනවා. හරි ওই ටික තමයි තියෙන්නේ. ওই ටික තමයි තියෙන්නේ. එතකොට ශ්වසනේ හුස්ම ගන්න සෙට් එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් කොහොමද මේ ඔයාලගේ අදහස් මට පාලින් කමෙන්ට් කරන්න. මම මේ වීඩියෝස් මෙහෙම දැම්මට කොහොමද මොනවද වෙන්න ඕනේ කියලා. හරි එහෙනම් අද